බහිරව දෝෂ ගැන මූලික හැඳින්වීමක් කලින් වීඩියෝ එකේම දැක්කා. අද ඔබට ඒ ගැන තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් අය Taman පීඩා විඳින්නේ බහිරව දෝෂ නිසා කියලා දන්නේ නැහැ. හරියට මේ ගැන දන්නේ නැතුව ලක්ෂ ගණන් නැති කරගන්න අය ඉන්නවා. ඉතින් ඔබට හරියට මේ ගැන දැනගන්න ඕන නම් අද මේ වීඩියෝ එක බලන්න. ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබේ ෆොටෝ එකකින් ඔබේ විස්තර සහ ඔබට තියෙන දෝෂ ගැන බලා හිටිය වගේ කියන්න පුළුවන් සුවිශේෂී අධ්‍යාත්මික හැකියාවක් තියෙන ආශා විශ්වනී මහත්මියගෙන් අද ඔබට මේ ගැන දැනගන්න පුළුවන්. අදත් සියලු දෙනාටම ආයිබෝවන් කියලා පිළිගන්නවා විශ්වාන්තර YouTube නාලිකාවෙන්. අද මම කතා කරන්නේ ගිය සතියේ කතා කරපු මාතෘකාවට අදාළවම ඒකේ ඉතුරු කොටස් වශයෙන් තමයි අද මේ කතා කරන දේවල් කතා කරන්නේ. මම ගිය සතියේ කතා කළේ බහිරව ශක්තිය සම්බන්ධව. ඒ වගේම මම ගිය සතියේ කිව්වා ඔයාලට මේ නිදන් වස්තු ආශ්‍රිතව ඉන්නා වූ බහිරව බලවේගයන් සම්බන්ධව අද වැඩිදුර කතා කරනවා. ඒ වගේම ඒ වගේ බහිරව බලවේගයන්ගෙන් ඉන්නා වූ දෝෂ සම්බන්ධව අද කතා කරනවා කියලා. ඉතින් ඒ මාතෘකාව කතා කරන්න ඇත්තම හේතුව බහිරව ශක්තිය සම්බන්ධව බහිරව බලවේගයන් සම්බන්ධව අපි කතා කරද්දී මේ ගැන කතා නොකරම බෑ. මොකද බහිරව බලවේගයන්ගේ රාජකාරිය වෙන්නේ මේ වස්තුන් ආරක්ෂා කිරීම. ඉතින් මේවට එයාලා කොහොමද බැඳිලා ඉන්නවා. ඉතින් එතකොට ඒක නිසා අපිට මේ සම්බන්ධව කතා නොකර ඉන්න බෑ. ඒක නිසා තමයි මම මේ සම්බන්ධව කතා කරන්නේ. ඒ වගේම තමයි දැන් මේක කතා කළාට පස්සේ කිසිම කෙනෙක් මට කතා කරලා නිදම් බලනවා දහන්න එපා. නිදම් බලලා දෙන්න පුළුවන් දහන්න එපා. ඒ වගේම නිදම් කටයුතු සම්බන්ධ වැඩ කරනවාද කියලා අහන්න එපා. මොකද ඒ කිසිම දෙයක් මම කරන්නේ නැහැ. ඒ වගේම තමයි මං ගාවට එන බහුතරයක් පිරිසට මේ බහිරව ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා මේ ගැන අපි කතා කරන්න ඕන කියන එක මම හිතුවා. අනිත් එක ඉතින් ඒ එන ගොඩක් අය අපෙන් පිහිටද මගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන. එහෙම නැත්නම් ඔවුන්ට තිබෙනා වූ යම් කිසි ගැටලුවක් මම හරහා निराකරණය කර ගැනීමට එහෙම නැත්නම් විසඳුමක් ලබා ගැනීමට නම් මං ගාවට එන්නේ. ඔබ මට බොරු කරලා වැඩක් නැහැ. ඉතින් එන බහුතරයක් මම කියන්නේ ඒගොල්ලෝ කියනකොටම කියන්න කලින් ඔවුන් ගැන බලද්දිම මම දන්නවා එයාට ඒ බහිරව ගැටලුව කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඉතින් ඒතකොට ඒ සම්බන්ධව මෙහෙම දෙයකට සම්බන්ධ වුණාද මෙහෙම දෙයක් කළාද කියලා මම ගොඩක් අය කියන්නේ නැහැ, දැනුවත්ව නම් කරේ නැහැ. එහෙම නැත්නම් කියන්නේ මතක නැහැ, සමහර විට කරන්න ඇති කියන එක. ඒතකොට Tamanට මතක නැති වෙන්නේ නැහැ කවදාවත් Taman කරපු දේ. Taman කළේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන එක Taman දන්නවා. ඒක නිසා Tamanට ඒක මේ අමතක වෙනවා කියනවා නම් ඒක මහා බොරුවක්. ඉතින් ඒක නිසා ඔබ වරදක් කරලා එන්නේ. ඉතින් මිනිසුන්ගේ අතින් ඒ වගේ වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ වරද ඔබ පිළිගන්න හැකියාව තියෙනවා නම් මට කතා කරන්න. එහෙම නැත්නම් කතා කරන්න එපා. මොකද මාවර වැටුවේ කියලාත් ඔයාලට මේ ওই දෝෂෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ඔයාලව රවට ගත්තා කියලාත් ඔකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මම ගාවට එනවා නම් මගෙන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ මොන වගේ ප්‍රශ්නකින්ද එන්නේ, මොනවද වෙලා තියෙන්නේ කියන එක මම ඔබට කියනවා. එතකොට ඒ කිව්වට පස්සේ ඔබ ඒක ඔව් නම් ඔව් නැත්නම් නෑ කියලා ඇත්ත කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතනදිත් මට මේ බොරු කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ ගැටලුව මම දකිනවා. එතකොට එහෙම බලලානේ වාට විසඳුමක් දෙන්නේ. ඒ වගේම තමයි ඔබ අනිවාර්යෙන් ඇත්ත කතා කළ යුතු වෙන්නේ මෙතනදී. නැවත වතාවක් එවැනි වරදක් ඔබේ අතින් සිද්ධ වෙන්නේ නැහැ කියන පොරොන්දුව ඔබට දෙන්න පුළුවන් නම් විතරයි ඔබේ දෝෂය ඉවත් කරන්නේ. ඒක ඒ පොරොන්දුව නිකන් මට දෙන එකක් නෙමෙයි. ඔබ අනිවාර්යෙන්ම මහතිවියන් ඉදිරියේ ඒ පොරොන්දුව දිය යුතුයි. ඒ වගේම මහා මාතාව නිකුම්බිලා මෑණියන් ඉදිරියේ මේ පොරොන්දුව දිය යුතුයි. නාග රජවරුන් ඒ සම්බන්ධ අදාළ නාග බහිරවයන්ට කොහොමද නාග බහිරව පැත්ත සහ නාග ශක්තියින්ට අධිපතිත්වයේ දරන නිකුම්බිලා මෑණියන් ඉදිරියේ සමාව ගත්තට පස්සේ තවත් නාද කැලණිය වගේ නම් ඒ ඉන්නා වූ මන්‍යකිත නාග රජු ඉදිරියේ ඔබ පොරොන්දු විය යුතුයි. ඒ වගේම තමයි කාල බහිරව දෙවියන් ඉදිරියේ, සංකපත්ම දෙවියන් ඉදිරියේ. ඉතින් මේ වගේ ඔබ මේ සියලු දෙනා ඉදිරියේ පොරොන්දු විය යුතුයි මේ වගේ දෙයකට නැවත දැන හෝ නොදැන ඔබ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම වුණාට පස්සේ තමයි අපිට මේ ගැටලුව ඔබට නිදහස් කරගන්න, ගැටලුවෙන් විසඳ ගන්න ඔබට උදව් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ තියෙන දෝෂ ඉවත් කරලා දෙන්න පුළුවන් වෙන්නේ. මොකද එහෙම නැති වුණොත් අපි කරන්නේ ලොකු වරදක් වෙනවා. වැරදි කාර්යයකට නැවත ඒ වරදම කරන්න අනුබල දීමක් වගේ වෙනවා. මේ ඔයාලා ඇවිල්ලා එහෙම කිව්වම ඔයගොල්ලන්ගේ දෝෂ පිට ඉවත් කරන්න පුළුවන්.
අපි කරන්නේ කාට හරි පිහිටක් වෙන එක. ඉතින් එතනදී ඔබ හොඳට මතක තියාගත යුතුයි ඔබට කර්මානුරූපීව තමයි මේ එන හැම ප්‍රශ්නයක්ම එන්නේ. ඒතකොට ඔබ කළ හොඳ හෝ නරක තමයි නැවත ඔබ කරා එන්නේ. ඉතින් එතනදී අපිට යම් දුකක්, කරදරයක්, පීඩාවක්, ගැටලුවක් ඇවිල්ලා තියෙනවා නම් ඒ කොයි ආත්මිකදී හරි කරපු කර්මයක විපාක වශයෙන්. ඉතින් අපි එතනදී කල්පනා කරන්න ඕන තව කර්ම රැස් කරගන්නවද නැත්නම් කරපු කර්ම ගෙවලා ඒ වලින් නිදහස් වෙනවද කියන එක. ඉතින් ඒක නිසා ඔයාලා අපි මං ගාවට ආවා කියලා මට කියලා ඔයාලගේ තිබ්බ දෝෂ ඉවත් කරගත්තා කියලා හිතන්න එපා. ඔයගොල්ලන්ගේ සියලුම ගැටලු ප්‍රශ්න විසඳෙනවා කියලා. ඒ ඔයාලට දෝෂ කියන එක පැත්තකින් විතරක් ආපු ගැටලුවක්. ඔයාලා ඒකෙන් නිදහස් වුණාට පස්සේ ඔයාලට ජීවිතේ වෙන පැත්තකින් හරි තවත් ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඔයාලා හරියට කර්මය අවබෝධ කරගෙන ඒ කර්මයට අදාළ පිළිවෙත් නොකරොත්, තමන්ගේ අකුසල් කර්ම ගෙවා ගන්න ඒ අකුසල් කර්ම නොකළොත්. ඉතින් ඒක නිසා ඕනම වැඩක් කරද්දී ඒ වැඩි පටන් ගැනීමේදී සහ අවසානයේදීත් මම ඔයාලට කියනවා ඔන්න ඔය ටික. ඒ වගේම කරන්න අවශ්‍ය කරන පිළිවෙත්, ඒ වගේම තමන්ගේ කුසල් වර්ධනය කරන්න ඕන දේවල්, ඒ දේවල් පවා මම කියලා දෙනවා. ඉතින් ඔයාලා ඒවා කරයි කියලා බලාපොරොත්තු වෙන මම දන්න බොහෝ පිරිසක් ඒ දේවල් අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතේ ඇත්තටම වෙනස් කරගෙන තියෙනවා, හදාගෙන තියෙනවා. මේ හැම කෙනාම මෙහෙමයි කියනවා නෙමෙයි. බොහොම ඊතර ඉන්න අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවනේ ඒ මට්ටමේ. يعني තමන්ගේ කර්මය කියන එක අවබෝධ කරගන්නේ නැති සහ මේ තමන්ගේ වැරදි අවබෝධ කරගන්නේ නැති පිරිසකුත් ඉතින් ඉන්නේ හිමයිටයි මේ කියන්නේ. මොකද කවදාවත් අපිට කර්මයෙන් ගැලවෙන්න බෑ. ඒක නිසා ඔබ ඒක තරයේ මතක තබාගෙන මේ වගේ දේවල් කරද්දි කරන්න. හොඳයි, අපි අපේ මාතෘකාවට යමු. මම කිව්වා අද කතා කරනවා කියලා මේ බාහිර ශක්තියන් හා මේ නිදන් වස්තුන් ආශ්‍රිතව ඉන්නා වූ බාහිර බලවේගයන් ගැන. හොඳයි, අපි බලමු ඉතින් මොනවද මේ නිදන් වස්තු ආශ්‍රිතව ඉන්න බාහිර බලවේග කියලා. අපි දන්නවා නිවාසවල ඉන්න බාහිර බලවේගයන් සම්බන්ධව මම ගිය සතියේ කතා කළා. ඉතින් මේ බොහෝ වෙලාවට මේ නිවාස ආශ්‍රිතව ඉන්න බාහිර බලවේගයන් වෙන්නේ ප්‍රේත බාහිරව. ඉතින් මැරිලා මේ දේවල් වලට තියෙන ආසාව නිසාම ඉඩකඩම් හෝ දීපල යනවා. ඒ දේවල් තියෙන ආසාව නිසාම ඒව අරමුණු කරගෙනම ප්‍රේත ලෝකවල ප්‍රේත බාහිරව විදියට ඉපදෙනවා. මොකද අර දේවල් අල්ලගෙන බදාගෙන ඉන්න චේතනාවෙන් නැවත මේ පරලෝක ගියාට පස්සේ අර වගේ තැන්වල ඉපදෙනවා. ඉතින් ඒ වගේ බාහිර බලපෑමක් තියෙනවා නම්, මේ වගේ බාහිර බලවේගයන් ඉන්නවා නම් මිනිස්සේ, ඉතින් ඒ වගේ තැනකට මේ බාහිර පූජාවක් තිබ්බා කියලා යහපතක් වෙයිද? ඒ කියන්නේ මේ බාහිර පූජාවක් තිබ්බා කියලා ඔයාලට ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් වෙයිද? ඇත්තටම මම දකින්නේ නැහැ ඒ වගේ ප්‍රේත බාහිරව පුට්ටාශයෙන් නැතනකට මේ බාහිර පූජාවක් තියලා ඒකෙන් මේ ගෙදර ඉන්න අයට සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මේ බලවේග මේ ඉවත් වෙයි කියලා. මොකද මේගොල්ලෝ ඉවත් කරන්න අමාරුයි. මොකද මේගොල්ලෝ දේවල්ට ආසන්න තමයි මේ බුම් වලට එන්නේ. අනිත් එක තමයි මේ වගේ බාහිර බලවේගයන්ට අපි අර විදිහේ පූජාවල් දීම තුලින් එයාලා තව ඒක බලාපොරොත්තු වෙනවා, ඒකට බැඳෙනවා. මොකද දැන් එයාලා ඉන්න තැන ප්‍රේත බාහිරව කියන තැන ඉපදිලා ඉන්නේ මේ තිබ්බ ආසාව තෘෂ්ණාව මුල් කරගෙන. ඉතින් එතකොට එහෙම ප්‍රේත බාහිරව බලවේගයන්ට තවත් බාහිරව පූජාවක් තිබ්බා කියලා ඒක ඉවත් කිරීමේ හැකියාව බොහොම අඩුයි. එහෙම ඉවත් කිරීමක් කරන්න අවශ්‍ය නම් ඇත්තටම එයාලට මේ ඒ වගේ පූජාවක් නෙමෙයි මම කියන්නේ එයාලට එයාලා සතුටු වෙන දෙයක්, එයාලා කැමති දෙයක්, එහෙම නැත්නම් එයාලා බලාපොරොත්තු වෙන දෙයක් දිව යුතුයි අනිවාර්යයෙන්ම. ඒක ප්‍රේත බාහිරයන්ට පමණක් නෙමෙයි මේ ගිය සියලුම දෙනාට මල ඥාතීන් සියලු දෙනාට අපේ යුතුයකම් සිද්ධ කරන්න ඕන. ඉතින් මෙතනදී මම අර බාහිර පූජාවක් තියෙනවා කියන එකට වැඩි වටිනාකමක් දකිනවා මේ ඥාති දානයක් දෙන එක. මේ සියලුම මොකද ඒකෙදි බාහිරව බලවේගයන් වලට විතරක් නෙමෙයි වෙන මොනම ආත්මයක හරි අසරණ වෙලා අතරමං වෙලා ඉන්න අපේ ඥාති කවුරු හරි ඉන්නවා නම්, ඥාති බලවේග කවුරු හරි ඉන්නවා නම් අන්නේ සියලු දෙනාටම මේකෙන් යහපතක් සිදු වෙනවා. ඉතින් මහා සංඝරත්නයේ දානයක් දීලා ගෙදර තමන්ගේ භූමි වල ඉන්නා වූ ප්‍රේත, යක්ෂ, බාහිරව ඔය කියන සියලුම කොටස් වලටත් දානයක් දීලා ඒ ආලව නිසි ආකාරයෙන් පැන් වඩලා පින් දීලා ඉවත් කිරීමක් තමයි එතෙන්දි වෙන්නේ. කියන්නේ ඉවත් කිරීමක් කියන්නේ පැන් වඩලා පින් දීම තුළින් එයාලා පින් බලාපොරොත්තු වෙන්නේ නැහැ නම් අනිවාර්යයෙන් මේ පින් ලබා ගන්නවා. එතකොට ඊට අමතරව දැන් ওই බින්න බාන්දන වලට ඒවට මේවට බැඳෙන්නේ නැති. එතකොට ඒවා අපි ඒ බලවේග මොන ආකාරයෙන් එතනට වෙලා හිටියත්, අපි ඉන්න භූමිය වලට මොන ආකාරයෙන් වෙලා හිටියත්, මොන විදිහේ පරිගණනය කරත් එයාලා අපි කල්පනා කරන්න අපි මිනිස්සු විදිහට එයාලා අමනුෂ්‍යෝ. ඒ වගේම තමයි එයාලා සසර අතරමං වෙලා ඉන්නයි. ඒක නිසා අපි එයාලට වෛර කිරීම නෙමෙයි කරන්න ඕනේ. අපි කරන්න පුළුවන් උපරිමයෙන් එයාලට එතනින් ගැලවෙන්න පින් අනුමෝදන් කිරීම.
ඒ වගේම ඒ පින් අපි දෝෂිවත් කළත් ඒ පින් අනුමෝදන් කිරීම කියන එක අපේ පරම යුතුකම. ඉතින් ඒක හොඳට මතක තියාගෙන ඕනේ මේ දේවල් කරන්න. අනිත් එක දැන් නිදන් වස්තුන් සම්බන්ධව කතා කරද්දී මේ වගේ ස්ථානවල බොහෝ වෙලාවට මේ නාග බහිරව දේවතාවුන් වහන්සේලා ඉන්නවා. ගොඩක් අය අහලා ඇති මේ නාග බහිරව ශක්තිය සම්බන්ධව. ඉතින් මේ නාග බහිරව දේවතාවුන් වහන්සේලා මේ නිදන් වස්තුන් ආශ්‍රිතව ඉන්නවා. ගොඩක් වෙලාවට ඒ වගේම පූජා භූමි සිද්ධාස්ථාන ආශ්‍රිතවත් මේ නාග බහිරව කොට්ටාශ ඉන්නවා. ඒ වගේම තමයි සමහර නිවාසවලත් ඉන්නවා. එතකොට ඔයාලා පුදුම වෙන්න පුළුවන් කොහොමද ගෙදරට එන්නේ කියන එක, ගෙදරට ආවේයි කියන එක. ඇත්තටම සමහර නිවාසවල තියෙනවා මේ නිදන් වස්තු තියෙන නිවාස භූමි තියෙනවා. ඉතින් ඒ වගේම සමහර නාග ශක්තියන් වලට, නාග බලවේග වලට, නාග ලෝකයට අයිති යම් දේවල් මේ භූමිය ඇතුළේ නිදන් කරලා තිබිය හැකියි. එහෙම තියෙන ඒවාත් තියෙනවා. ඉතින් ඒකට ඒවායේ ආරක්ෂාව මේ නාග බහිරව දේවතාවුන් වහන්සේලා විසින් දරනවා. ඉතින් ඒක නිසා එහෙම බොහොම කලාතුරකින් තමයි මේ වගේ නිවාසවල මේ වගේ මේ තත්ත්වය තිබෙන්නේ. ඉතින් ඒවට නැත්තෙම නැහැ. එහෙම ඒවත් තියෙනවා. ඒ වගේම නිදන් ආශ්‍රිතව නාග බහිරවයන් සහ භූත බහිරව බලවේග, ඒ වගේම අසුර බහිරව, කියන්නේ රාක්ෂ බහිරව බලවේග ඉන්නවා. ඒ වගේ විවිධ දරුණු ගණයේ බහිරව පන්ති කියලා කිව්වොත් නිවැරදි. මේ බහිරව කොට්ටාසකින් බහිරව බලවේගවලත් ටිකක් මෙයාලා ඉහළින් ඉන්න. ඒ කියන්නේ මෙයාලා අනිත් වඩා ටිකක් දරුණු බහිරව ශක්තිය. ඉතින් මේ කිසිම බහිරවයෙක් නිකන් කාටවත් කරදර කරන්නේ නැහැ. ඒකෝට අපි යම් වැඩක් කරා නම්, අපි යම් වරදක් කළා නම් තමයි අපිට එයාලගෙන් මේ ගැටලුව ඇති වෙන්නේ. ඉතින් එහෙම බහිරව ප්‍රශ්නයක් ඇති වුණා කියන්නේ විසඳ ගන්න පුළුවන් පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ දුරදිග නොහිතා කරන වැඩවලට සම්බන්ධ වෙන්න එපා. ඉතින් මේ වගේ බහිරව බලවේගයන්ගෙන් අපිට වෙන්න පුළුවන් නාග බහිරව, ඒ වගේම අසුර බහිරව, රාක්ෂස බහිරව වගේ කියලා මොන නම කිව්වත් ওই වගේ බහිරව බලවේගයන්ගෙන් අපිට වෙන්න පුළුවන් ප්‍රධානතම දෙයක් තමයි බහිරව සාපය කියන්නේ. මම කිව්වා ගිය සතියේ මේ බහිරව ශක්තිය සම්බන්ධව කතා කරද්දී, දැන් බහිරව කියන්නේ ශක්තියක්නේ. එතකොට ඒ සම්බන්ධව කතා කරද්දී මේ බහිරව ශක්තිය දරන්නා වූ අයට මේ පුළුවන්කම තියෙනවා කාලය හා අවකාශය පාලනය කිරීමට. ඉතින් ඒක නිසා එයාලා ගොඩක් ඉහළින් ඉන්නා වූ ශක්ති පරාසයක තමයි ඉන්නේ. ඉතින් එතකොට මේ බහිරව සාප කියන්නේ මොනවද? මේ බහිරව සාපයක් සාමාන්‍ය කෙනෙක්ට ඉන්නේ කොහොමද? තමන් බහිරව සාපයක් ලැබූ කෙනෙක්ද? ඇත්තටම බහිරව සාපයක් කියන එක සමහර වෙලාවට ඒ අය සසරෙන්ම අරන් යනවා. ඒ කියන්නේ මොකක් හරි පෙර භවයකදී බහිරව සාපයකට ලක් වූ කෙනෙක් ඉන්නවා නම් එයා මරණින් පස්සෙත් එම සාපය අරගෙන තමයි යන්නේ. එම සාපය ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ නැතත් බහිරව බලවේගයකින් යම් ගැටලු ඇති වුණා නම් ඒ බහිරව බලවේගත් සසර පුරාම එන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේ වගේ අවශ්‍ය නැහැ කියලා හිතෙන දේවල් වලට සම්බන්ධ වෙන්න ගිහිල්ලා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා. මොකද ඒකෙන් අවසානයේ ඔබටම තමයි පීඩාව විඳින්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ බහිරව සාපයක් කියන එක සාමාන්‍යයෙන් නාග බහිරව වගේ පැති වලින් ඉතාම මේ වැඩි එයෙන් වෙනවා නම් වෙන්න සම්භාවිතාව තියෙන ගොඩක් වෙලාවට මේ නාග බහිරව පැති වලින් බහිරව සාප ක්‍රියාත්මක වීම වෙන්න පුළුවන්. එතකොට ඒකෙම තමයි දැන් නාග ශක්තියින් දරන කෙනෙක් නම් මේ වගේ වරදකට සම්බන්ධ වෙලා තින්නේ හොඳට මතක තියාගන්න. ඔහුට හෝ ඇයට නාග ලෝකයෙන් ලැබිලා තියෙනා වූ සියලුම වරප්‍රසාදයන් අහිමි වී යන බව. එතකොට උපතින්ම අරන් එන්නා වූ ඥානමය ශක්තියෙන් ලැබී තිබෙනා වූ නාග ශක්තියින් තියෙනවා. ඒ වගේම නාග ඉහළ මේ පෙළේ නාග දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට තියනා ඉන්නවා. එතකොට නාග විඥාන ශක්තියින් සම්බන්ධ වෙලා ශක්ති ගන්න අය ඉන්නවා. ඉතින් ඔය වගේ එක එක පරාසයේ අය ඉන්නවා. ඉතින් ඒ සියලු දේවල් Tamanට නැති වී යන්න පුළුවන්, අහෝසි වී යන්න පුළුවන් කමක් තියෙනවා මේ වගේ වැරදි දේවල් වලට සම්බන්ධ වීම තුලින්. ඒ වගේම දැන් මම කතා කරන මේ බහිරව සාප ගැන. ඒතකොට මේ බහිරව සාපයකින් මිදෙන්න හිතන තරම් ලේසි නෑ. ඉතාම දුෂ්කර ක්‍රියාවක් මේ බහිරව සාපයක් කියන්නේ. මොකද බහිරවයේ කාම මූලිකව කාටවත් කරදර කරන්නේ නැහැ. Tamanට කරදරයක් වුණොත් තමයි බහිරවයා පෙරලා පහර දෙන්නේ. ඉතින් මේ වගේම තමයි මේ සාප කිරීමත් නිතර කරන දෙයක් නෙමෙයි. ඒ වගේ කළොත් කළාමයි. ඒක සංසාරේ පුරාම ඔබත් එක්ක ඔබත් එක්කම යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබත් එක්ක
ඒ සාපේ බලපෑම සසර පුරාම ඔබට ඇතිවීමේ සම්භාවිතාව තමයි එතනදී වැඩි. ඉතින් තව දෙයක් තමයි මේ බහිරව පහර දීම. ඒතර මේ බහිරව පහර දීමකදී නාග බහිරව හිටියොත් අනිවාර්යෙන් පහර දීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට 90% විතර අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ බහිරව සාප මේ වගේම බහිරව පහර දීමකදී ඔබට ඇති වෙන්න පුළුවන් දරුණු විදිහේ කොන්දේ කැක්කුමක්. ඒක කොන්දේ කැක්කුමක් කියනවට වඩා හිරවීමක්. ඒ කියන්නේ තමන්ගේ පිට කොන්ද මේ ටික ඔක්කොම නිකන් හිර වෙලා වගේ, හයි වෙලා වගේ, නැත්නම් තද වෙලා වගේ ගතියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ උරස් දෙක පිටිපස්සේ බෙල්ල පිටිපස්සේ කොටස මෙන්න මේවා ඔක්කොම නිකන් හිර වෙලා තද වෙලා ගිය ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කකුල් දෙකේ එනවා වූ අධික කැක්කුම, ඒ මස් පිටු පෙරලෙන ගතිය මෙන්න මේවා එන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි ගොඩක් අයට මේ පිටේ හොඳට මේ පරීක්ෂා මේ වගේ දේවල් වලට මුහුණ දීපය ඉන්නවා නම් බලන්න මේ හොඳට පරීක්ෂා කරලා බලන්න ඕන. ගොඩක් වෙලාවට පිටේ ඒ ගහපු පාර චූටියට හරි නිල් වෙලා නිකන් තැලිලා වගේ ඒ පිටේ හෝ තමන්ගේ දෙපා වල තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව දෙයක් මේ වගේ බහිරව පහර දීම් වලට කෙනෙක් ලක් වුණොත් මේ නාග බහිරව පහර දීමකදී නම් අනිවාර්යෙන්ම ඒ කෙනා බලාගෙන ඉන්නේ නැද්දි ඒ කෙනාව අපි කියන්නේ විරූපී වෙලා වැහැරිලා යනවා කියලා, දිය වෙලා යනවා කියලා. මෙන්න මේ වගේ තත්වයකට පත් වෙන්න පුළුවන්. කියන්නේ හොඳට ලස්සනට හිටපු කෙනෙක් කියලා හිතනකො. හැබැයි එක පාටම ඒ කෙනා කිට්ටු වෙලා, ලෙඩ වෙලා, මැලවිලා අන්න ඒ වගේ තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම යාව බලාගෙන ඉන්නේ නැති ඒ විදිහට ශරීරය දුර්වල වෙලා, ශරීර ශක්තිය දුර්වල වෙලා යනවා බලා ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් ඒ වගේ බහිරව පහර දීමකදී අධික විෂක් ශරීරගත වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ විෂ සම්බන්ධයෙන් විෂ හේතුවෙන් ඔබේ චක්‍ර පද්ධතියේ සියලු චක්‍ර අවහිර වෙලා අක්‍රිය වෙන්න පුළුවන්. එතකොට මේ විෂ ඔබගේ මොළයේ ස්නායු වලට බලපෑම් ඇති කරන්න පුළුවන්. හાર્ට් එකට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඉතින් එතකොට වෙන්නේ ඔබගේ ජීවිතය සම්බන්ධව يعني ජීවිත හානියක් වුණත් සිද්ධ විය හැකි යන මට්ටමට මේ ගැටලුව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තව ඔය ශරීරයේ එක පාට එන රෑෂස් එහෙම නැත්නම් කසල තුවාල වෙනකම්ම කසලා හොඳ වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ තත්ත්ව ඒ වගේම කකුල් දෙකේ අර රත්ය වගේ තත්ත්ව එහෙම නැත්නම් පොතු කබර වගේ තත්ත්ව එන්න පුළුවන් මේ බහිරව ගැටලුත් එක්ක. එතකොට ඔළුවේ තද ගතියක්, ඔළුව ඔක්කොම හිර වෙලා තද වෙලා වගේ ගතියක් ඒක ඉස්සෙම නිතර එන්න පුළුවන්. ඒක ඊටාම පීඩාකාරී දෙයක් වෙන්න පුළුවන් ඔයාලගේ ඉදිරි අනිකුත් සියලුම දේවල් වලට. මොකද තමන් ශරීර සෞඛ්‍යයෙන් තමන්ට යම් ගැටලුවක් තියෙනවා නම්, ශාරීරික යම් වේදනාවක් තියෙනවා නම් තමන් කරන කිසි වැඩක් තමන්ට සාර්ථකව කරගන්න බැරි වෙලා යනවා. ඒක අපි ඕන කෙනෙක්ට වෙන දෙයක්. ඉතින් ඒ වගේ ගැටලු වෙන්න පුළුවන්. ඒතකොට මොකද මේ බහිරව කියන්නේ ලේසියෙන් අත්තරින කෙනෙකුත් නෙමෙයි. ඒ වගේ අවස්ථාවලදී පන්න පහර දෙන මේ කොට්ටාසයක් තමයි බහිරව බලවේගයන් කියන්නේ. ඒ වගේ වැරදි දේවල් කරලා අවශ්‍ය ගත්තොත්. ඉතින් තව දෙයක් තමයි ලිංගික දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ විවිධ තැන්වලින් මස් පිටු වලින් මේ ශරීරයේ ධනිස් කකුල් ඒ වගේම කොන්දාශ්‍රිතව වගේ විවිධ තැන්වලින් විවිධ වෙලාවල් වල විවිධ කැක්කුම් හරියට ඉඩක් හොයාගන්න බැරි. කොච්චර බෙහෙත් ගත්තත් සුව වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තත්ත්ව එන්න පුළුවන්. එතකොට තමන් කියපු සියලුම වැඩ කටයුතු අසාර්ථක වෙලා තමන් රැකියාවක් කරනවා නම් සමහරවිට මේ රැකියාව පවා හිමි වෙලා යන්න පුළුවන්. තමන්ගේ ගෙදර පෞල් ජීවිතය තුළ ගැටලු ප්‍රශ්නකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ආදායම ආර්ථික පැත්ත සම්පූර්ණ කඩා වැටිලා තමන්ට තිබ්බ සියලුම දේ තමන්ට නැති වෙලා අහිමි වෙලා යන්න පුළුවන්. තමන්ගේ අවසානයේ තමන්ගේ පෞලේ අය පවා තමන්ට නැති වෙන තත්ත්වයකට තමන්පත් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් කොච්චර ඒ වගේ ප්‍රශ්න කරදර පීඩාවක් තිබුණත් නැවත මේ වගේ දේවල් පස්සෙම තමන් යන්න පුළුවන්. තමන්ව අවනත කරගෙන නවත්වා ගැනීමේ හැකියාවක් නැහැ. කොච්චර මම මේක මට වැඩක් නැහැ, මම මේක කරන්නේ නැහැ කියලා හිතුවත් තමන් නොදැනීම තමන් ඒ පසුපසම හඹා යෑමක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ බහිරව බලවේග විසින් පිස්සුවෙන් වගේ ඊට පස්සේ මේවා වලට අරගෙන යනවා. මනස හදනවා ඒ සඳහා මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වෙන්නේ තමන් ගම් බිනගුවක් පස්සේ දුවනවා වගේ බොරුවට ඒක පස්සේ දුවලා තමන්ට තියෙන සියල්ල එතනින් නැති කරගන්න එක.
ඉතින් මේ ගොඩක් තැන්වලදී අපි දැකලා තියෙනවා මේ කට්ටඩි මහත්වරු විසින් මේ බහිරව ශක්තියින් බහිරව බලවේගයන් ගැට ගහනවා. එහෙම නැත්නම් මේ බහිරව බලවේගයන් හිර කරනවා. ඉතින් මේ මෝඩ වැඩ කරන්න නම් එපා. මොකද ඇත්තට කිසිම තේරුමක් නැහැ. මොකද බහිරව කියන්නේ ගැට ගහලා තියන්න පුළුවන්වත් හිර කරලා තියන්න පුළුවන් ශක්තියක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් කරලා තමන් නිකන් නැති ප්‍රශ්න. ඒ කියන්නේ තමන්ට හිතා ගන්නවත් බැරි විදිහේ ගැටලු වලට තමයි ඒ වගේ දේවල් කිරීම තුළින් මුහුණ දෙන්න වෙන්නේ. ඒ වගේම තමයි සමහර තැන්වලට දැන් තමන්ට මොකක් හරි තියෙන ගැටලුවක් ප්‍රශ්නයක් ගැන බලන්න දිවාලිකට අඳුනක් බලන්න. ඔන්න දැන් ඒ කියපු තැනින් කියන්නේ මේ පොළොවට මොන හරි තියෙනවා, මෙහෙම දෙයක් තියෙනවා, අරම දෙයක් තියෙනවා. ඉතින් එතකොට එහෙම ඒතර මේක අහන මේ භූමියේ අයිතිකාරයෝ ඔන්න මේකට ආසාවක් ඇති කරගෙන තණ්හාවක් ඇති කරගෙන දිගින් දිගට ඒක හොයන්න ගන්න. ඒතර අඳුන් බලනවා, පහන් තියනවා, ඔන්න ඔය වගේ දේවල් කරනවා. ඉතින් ඒ කිසිම දෙයකින් මේ භූමිය වල තියෙන දේවල් විශ්යෙන් ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අනිත් එක තමන්ට ගෙදර යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් පීඩාවක් තියෙනවා නම් ඒක ගැන බලලා ඒකට අදාළ කටයුතු කරගන්නවා මිසක් තැන් වලින් අඳුන් වලින් කිව්ව පළියට මේ පොළොවට දේවල් බලන්න යන්න එපා. මොකද ඒකිනුත් වෙන්නේ ඔයාලා නිකන් පාඩුවේ ඉන්න බහිරව ශක්තියින් අවසා ගැනීමක්. ඉතින් ඒක නිසා මේ සමහර දේවල් කරන කට්ටඩි මාතෘකාව ඒ උදාම මේ වගේ වස්තු වලට ආස කරන සහ ඒව පස්සෙම දුවන. එතකොට මොනවා කරලා හරි කමන්නේ එහෙම දේවල් අරගන්න බලන්න. එතකොට ඒගොල්ලෝ ගාවට එන මිනිස්සුන්වත් ඒගොල්ලෝ මේ වෙනස් කරනවා. ඒ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරනවා. මේ වගේ දේවල් ගැන හොයන්න සහ මේව ගන්න පුළුවන් කියලා. ඉතින් මේ මිනිස්සු මේ නෝදියක් දන්නේ නැහැ. මේ මිනිස්සු ඊට පස්සේ ඒක පස්සේ දුවන එක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා තමන්ට අයිති කිසිම දෙයකට තමන් සම්බන්ධ වෙන්න යන්න එපා. තමන්ට අයිතියක් තියෙන දෙයක් නම් තියෙන්නේ. තමන්ට උරුමයක් තියෙන දෙයක් නම් තියෙන්නේ. ඒක තමන්ට දඟලන්න දෙයක් නැහැ. ඇත්තම ඒව නිරායාසයෙන්ම විශ්වයෙන් ඒ සුදුසු වෙලාවලට අනිවාර්යෙන් ලබා දෙනවා. ඒක නැතුව මේ නොදන්න දේවල් අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා මේ නැති ප්‍රශ්න කරදර දාගන්න එපා. මොකද බහිරව කියන්නේ ඉතාමත්ම ලොකු මේ ශක්තියක්. ඒ වගේම බහිරව සතු පටවි ගුණය මම ගිය සතිත් කිව්වා පටවි ගුණය ඉතාම ප්‍රබල ලෙස බහිරවයන් සතුව තියෙනවා. ඒ වගේම තමයි කාලය හා අවකාශය පාලනය කිරීමේ හැකියාවක් මේ බහිරවයන් සතුව තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් එක්ක කටයුතු කරද්දී මේ වගේ දේවල් එක්ක හැප්පෙද්දී තමන් ගැන තමන්ගේ ආරක්ෂාව ගැන මුලින් හිතන්න. ඒකට තමන්ට මොනවත් නොවුනත් තමන්ට මොනවත් නොකලත් තමන්ගේ පවුලයට හරි දේවල් කරන්න පුළුවන් කොට්ටාශයක් තමයි මේ බහිරව කියන්නේ. ඒ වගේම මේ බහිරව සම්බන්ධව තව දෙයක් තමයි අපි අහලා තියෙනවා. ඔය මේ නිදන් වස්තු එහෙම බහිරවයන් විසින් ඇදගෙන යනවා කියලා මේ වගේ විවිධ කතා තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ නාග බහිරවයන්ට හැකියාව තියෙනවා විස්මාරු කිරීමේ. හරිද? මේ නාග බහිරවයන්ට විස්මාරු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ බහිරවයන්ට පටවිය තුල අපි හිතනවට වඩා දේවල් මේ පටවි ගුණයත් එක්ක කිරීමේ හැකියාව තියෙනවා. ඒකෙදි ඔය නිදන් වස්තු ඇදගෙන යනවා කියන එක මම විශ්වාස කරන්නේ. කියන්නේ මම පිළිගන්නේ නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා. එතකොට බහිරවයන් බොහෝ වෙලාවට ඒ මායාවන් පෙන්වීම කරන්න ගොඩක් අවශ්‍යයි නාග බහිරව පැත්තෙන්. ඉතින් මේ වගේ දෙයක් තියෙනවා. ඒ වගේ දෙයක් ඇදගෙන යනවා කියලා ඔබට පෙන්වනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මේ දෙයක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකෙදි බහිරවයන් විසින් කිසිම වෙලාවක ඒ වස්තුන් ඇදගෙන යන්නේ නැහැ. නමුත් ඒ දේවල් දාද්දී ඒ දේවල් ඒ විදිහට නිදන් කරද්දී ඒ වල ආරක්ෂාවට විවිධ උපාය මාර්ග අනිවාර්යයෙන්ම යොදවනවා. ඉතින් එතකොට එතනදී මේ වස්තුව තියෙන්නේ කොහෙවත්. නමුත් ඒ වස්තුව හා සම්බන්ධව එහෙම නැත්නම් ඒ වස්තුවට සමාන හරි ඒ වගේ තැන් තව අවට තියෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි කියන්නේ මිරිඟුවක් කියලා අන්නේ වගේ ඔබට පෙන්වන්නේ ඒ වගේ කිසිම දෙයක් නැති තැනක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔබ කොච්චර හැරුවත් කිසිම දෙයක් ලැබෙන්නේ නැති වෙනකොට ඒ කට්ටඩි මහතුරු කියන්නේ මේ බහිරව මේක ඇදලා කියලා. බහිරව දන් ගිහලා නෑ. කිසිසේත්ම බහිරව දන් ගිහලා නෙමෙයි. ඇත්තටම ඔබට පෙන්වලා තියෙන මායාවක් නියම තැන නෙමෙයි. අනිත් එක තමයි මම කියවා බහිරවයන් සතුව තියෙන මූලිකවම ගුණය තමයි පටවි ගුණය. මූලිකම ලක්ෂණයක් ඒක. ඉතින් බහිරවයන්ට හැකියාව තියෙන විස්මාරු කරන එක බහිරවයන්ට පටවිය බවට පත්වීමේ හැකියාව තියෙනවා. එතකොට බහිරව බලවේගයට ගලක් වගේ වෙන්නත් පුළුවන්. මහ පොළොව වගේ වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට බහිරවයන් මේ අවස්ථාවලදී අර වස්තුව මත
මහ පොළොව ආකාරයෙන් පෙනී සිටින්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ බහිරව සතු ගොඩාක් කතා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධ ඔය ඔක්කොම විස්තර මම කතා කරන්න කැමති නැහැ. මොකද මේ වස්තුන් වලට අදාළ වෙන නිසා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ වගේ දෙයකට දැන හෝ නොදැන ඔබ අත ගහලා එහෙම නැත්නම් ඔබ සම්බන්ධ වෙලා ඔබට මේ වෙනකොට යම් ප්‍රශ්නයක් කරදරයක් ගැටලුවක් ඇති වෙලා නම් ඔබේ ගැටලුව නියම තැනකට කියන්නේ නිසි දැනුමක් තියෙන නිසි ගුරුවරයෙක් යටතේ මේදී විසඳ ගන්න. මේ වගේ ගැටලුවකට විසඳුමක් දෙන්න, මේ වගේ ගැටලුවක් निराකරණය කර දෙන්නත් අනිවාර්යයෙන්ම ඒ කරන කෙනාට බහිරව ශක්තියින් තිබිය යුතුමයි. එහෙම නෑ. ඒ වගේම තමයි මේ නාග බහිරව පැත්තේ දෝෂات එක්ක ඒ දෝෂ ඉවත් කිරීමේදී අනිවාර්යයෙන්ම නාග ශක්තිය දරන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම බහිරව ශක්තියින් දරන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැතුව හැමෝටම මේ බහිරවයන් එක ගනුදෙනු කිරීමේ හැකියාව නැහැ. ඉතින් එවැනි දෙයක් තියෙනවා නම් ඔබ කතා කරන්න අනිවාර්යයෙන්ම ඔබට මගේ මට්ටමින් මට හැකි විදිහට මම අනිවාර්යයෙන්ම ඊට විසඳ ගන්න උදව් කරනවා. ඉතින් ඒකෙදි ඇත්ත කතා කරලා අවංකවම තමන්ගේ අතින් යම් වරදක් වුණා නම් ඒ දේ පිළි අරගෙන ඒකට කළ යුතු දේවල් කරලා ඔබට ඔය තියෙන ගැටලුවෙන් අනිවාර්යයෙන්ම සදහටම ගැලවෙන්න, ඒ ගැටලුව සදහටම निराකරණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා දැන්වත් ඔබ එහෙම වරදක් වුණා නම් ඒ සම්බන්ධව හිතලා ඒ මොලේ පාවිච්චි කරලා ඒ ගැන තමන් අවංකවම තමන්ගේ වරද පිළි අරගෙන එතනින් ඒ ගැටලුව වලින් නිදහස් වෙලා තමන්ගේ ජීවිතයේ ඉදිරියට සාර්ථකව යන්න මාර්ගය සකස් කරගන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ සියලු දෙනාට. ඉතින් අදට මම මේ සම්බන්ධ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඊළඟ සතියේ නැවත අපි කතා කරමු, නැවත හම වෙමු. ඉතින් ඔයාලට නැවත මතක් කරන්න තියෙනවා අසනීප සම්බන්ධව අසනීප වෙලා ඉන්න කෙනෙක් අසනීපය මොකද්ද කියලා හොයාගන්න බැරි නම් ඔබේ රෝග තත්වයට කොච්චර බෙහෙත් ගත්තත් ඒක අඩුවක් නැත්නම් එහෙම නැත්නම් ගිහිල්ලා කොච්චර පරීක්ෂණ කළත් ඔබට අසනීපයක් නැහැ කියලා කියනවා නම් මේ වගේ ගැටලු ප්‍රශ්න තියෙන අය ඉන්නවා නම් එහෙම නැත්නම් ශාරීරික විසක් එහෙම නැත්නම් කන්න දීලා කියන්න පුළුවන් වගේ මොනවා හරි විදිහකට ශරීරගත ලේ සම්බන්ධ වීම ඒ සම්බන්ධ විෂ සහිත බව මෙන්න මේ වගේ ගැටලු තියෙනවා නම් ඔබ අපට සම්බන්ධ වෙන්න මේ තිරේ දිස් වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඔබේ අසනීපය ගැන සඳහන් කරලා ඒ වගේම නැවත මේ ශක්ති සම්බන්ධ කියන්නේ ආධ්‍යාත්මික ශක්ති සම්බන්ධව මම කිව්වා මම නැවත ඉගෙනීම් කටයුතු කරන්න පටන් ගන්නවා කියලා. මේ විෂය සම්බන්ධව ආධ්‍යාත්මික ශක්තියන් හා මේ නොපෙනෙන ලෝකය සම්බන්ධව මම නැවත ඉගෙනීම් කටයුතු පටන් ගන්නවා කියලා කලින් කිව්වා. දැන් පටන් අරගෙන තියෙන මේ වෙනකොට. ඉතින් ඒ සම්බන්ධව හැදෑරීමට කැමති කෙනෙක් ඉන්නවා නම් එහෙම අයටත් ඒක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. මේ WhatsApp නම්බර් එකට ඒක සඳහන් කරලා මට WhatsApp පණිවිඩයක් එවන්න කියලා කියනවා. ඉතින් එතකොට ලබන සතියේ නැවත අපේ අලුත් මාතෘකාවකින් කතා කරමු. අලුත් මාතෘකාවකින් මුණ ගැහෙමු. සියලු දෙනාටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.